අදත් ඔයාලා හැමෝම අපේ යුනිවර්සිටි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්වයේ තියෙන නැත්නම් අවුරුද්දක තියෙන බලවත්ම දවස ගැන. බලවත්ම දවසේ බලවත්ම වෙලාවේ ඔයා මොකක්ද කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් 2025 නොවැම්බර් 11ට ඒක උදේ වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්. ආට ෆ්‍රී වෙලාවක ඒ කියන්නේ 11ට ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම මැනිෆෙස්ට් කරගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් වැඩි වෙලාවක් ගන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. අපි කතා කරමු ඉස්සෙල්ලම 11 දවස ගැන. නොවැම්බර් 11. එහෙමත් නැත්නම් 11. එතකොට අද ගොඩක් පවර්ෆුල් ඩේ එකක්. ඉතින් මං කලින් මේ වීඩියෝ එක කරන්න හිටියා. හැබැයි මට වෙලාවක් තිබ්බේ නැහැ. හැබැයි මං හිතුවා කොහොම හරි උදේ හරි මම මේක කරලා පබ්ලිෂ් කරනවා කියලා. ඉතින් අපි බලමු අද දවසේ විශේෂත්වය වගේම ඔයාලට අවශ්‍යම දේවල් ඔයාලා කොහොමද මැනිෆෙස්ට් කරගන්නේ අද දවසේ පවර් එක යූස් කරලා කියන එක. නොවැම්බර් 11. එහෙමත් නැත්නම් 11 ගේට් එක ඕපන් වෙන අවුරුද්දේ බලවත්ම දවස තමයි නොවැම්බර් 11 කියලා කියන්නේ. ඉතින් මේ නොවැම්බර් 11 කිව්වට නොවැම්බර් 9 ඉඳන් නොවැම්බර් 15 විතර වෙනකම් මේකේ පවර් එක තියෙනවා කියලා කියනවා. එතකොට අද මිස් වුණත් ඔයාලට මේ කියන දවස් වලින් නොවැම්බර් 9, 10, 11, 12, 13, 14, 15 මෙන්න මේ කියන දවස් ටිකේ ඔයාලට පුළුවන් 11ට උදේ හෝ හවස ඔයාලගේ මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක ෆලෝ කරලා ඔයාලගේ ජීවිතය අචීව් කරගන්න ඕන දේවල් ළඟා කරගන්න ඕන දේවල් මැනිෆෙස්ට් කරන්න. අපි කතා කරනවා 11 කියලා කියන්නේ හැම වෙලාවකම පෙළ ගැස්වීමේ කේතයක් කියලා. පෙළ ගැස්වීමේ කේතයක් කියලා කියන්නේ අපි නෝමලි අපේ ජීවිතේ 11 කියන එක කොහෙද දැක්කොත් බෝඩ් එක, එහෙම නැත්නම් නම්බර් ප්ලේට් එක, ෆෝන් එක බලද්දී ඒකේ ටයිම් එක මේ ඕනම විදිහකට දැක්කොත් අපි කියනවා මේක හරිම සුබවාදී සාර්ථක සලකුණක්. එහෙම නැත්නම් අපි මැනිෆෙස්ට් කරපු දෙයක් අපිට ලැබෙන්නේ යන්නේ කියලා. ඉතින් මේකෙදි අපි කතා කරනවා භෞතික හා ආධ්‍යාත්මික. ඒ කියන්නේ අපි ෆිසිකලි කරන දේවල් සහ අපි විශ්වාස කරන අපේ හිත කියන දේ මේ දෙක අතර ගේට් එක, මේ දෙක අතර දොරටුව අපේ සිතුවිලි ඇත්තක් බවට පත් කරන නිර්මාණය කරනවා කියලා අපි මේ 11 දකිනකොට විශ්වාස කරනවා. උදාහරණයක් ගත්තොත් මම කලින් කිව්වා වගේ ඔයා වොච් එක 11 දකිනවා නම් ඒක හරියට ඔයාට අවශ්‍ය දේ ලැබෙනවා කියන එකේ කන්ෆර්මේෂන් එකක්. අනිත් විශේෂම දේ තමයි ඔයා 11 නිරන්තරයෙන් දකිනවා නම් ඒකේ තේරුම තමයි ඔයාගේ වයිබ්‍රේෂන් එක ගොඩක් ඉහළට අරගන්න කියන එක. අපි වයිබ්‍රේෂන්ස් ගැන කතා කරනකොට ඉහළ වයිබ්‍රේෂන් කෙනෙක් හරිම ලේසියෙන් එයාට අවශ්‍ය දේවල් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකත් එක හේතුවක්. ඒ වගේම තවදුරටත් අපි කතා කරනවා 11 කියලා කියන්නේ අර දිව්‍ය සලකුණක් කියලා. ඒකේ තේරුම ඒ කියන්නේ මේක දකිනකොට ගොඩක් හොඳයි කියන දේ. ඒ වගේම ඔයාට අපි කතා කරමු දැන් මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක ගැන. ඔයාට පුළුවන් මම ආකාර දෙකක් ඔයාලට මෙතනදී අද කතා කරන්න. පළවෙනි එක තමයි හරියටම උදේ 11ට හෝ රෑ 11ට ඔයා හිත නිදහස් තැනකට කොලයකුයි පෑනකුයි අරගෙන ගිහිල්ලා මෙච්චර කාලෙකට ඔයාට හම්බෙච්ච හැම දෙයකටම ස්තුති කරන ගමන් ඔයාට ඉස්සරහට ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය දේවල් ගැන ලියලා ඒ දේවල් දැන් ලැබිලා තියෙනවා ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා කියලා ඔයා විශ්වයට ලෙටර් එකක් ලියන්න. මේ ක්‍රමේ ගොඩක් සක්සස්. මම ෆලෝ කරන්නේ මෙන්න මේ ක්‍රමේ. යුනිවර්සිටියට ලෙටර් එක ලියන එක. මොකද එතනදී ඔයාට ලෙටර් එක ලියනකොට ඔයාට දැනෙනවා ඔයාට අවශ්‍ය දේවල් ලැබෙනකොට ඔයාට තියෙන සතුට. මේ සතුටත් එක්කම තමයි ඔයා මේ ලෙටර් එක ලියන්න ඕනේ. ඔයා රෑ 11ට නැත්තම් ඊළඟ මෙතඩ් එක තමයි ඔයා ඉටිපන්දමක් අරගෙන
ඒක පත්තු කරලා නිදහස් තැනකට ගිහලා ඉටිපන්දමක් අරගෙන ඒක පත්තු කරලා අර මම කිව්වා වගේ ලෙටර් එක නෙමෙයි හැබැයි ඔයාට අවශ්‍ය දේවල් දැනටමත් ඔයාට ලැබිලා තියෙන විදිහට ඒ දේවල් ඒ කොලේ පොයින්ට් අවුට් කරන්න. ඒ ටික ඔක්කොම පොයින්ට් අවුට් කරලා යුනිවර්ස් එකට තෑන්ක්ස් කරලා ඊට පස්සේ ඔයා මේ කොලේ පුච්චන්න ඕනේ. අන්න ඒ විදිහට අපි කියනවා සාමාන්‍යයෙන් අපි මැනිෆෙස්ටේෂන් මෙතඩ් එකක් ෆලෝ කරාට පස්සේ අපි ඒ දේ අමතක කරන්න ඕනේ කියලා. එතකොට මේක වෙන්න තියෙන chance එක වැඩි කියලා අපි කතා කරනවා. එතකොට දෙවෙනි මෙතඩ් එකේදී ඔයා යුනිවර්ස් එකට ලෙටර් එක ලියන්නේ නැහැ. හැබැයි අර විදිහටම ඔයාට අවශ්‍ය දේවල් පොයින්ට් අවුට් කරලා ඊට පස්සේ මේ කොලේ පුච්චන්න ඕනේ. ඒක තමයි දෙවෙනි මෙතඩ් එක. ඒ වගේම අනිවාර්යෙන්ම අද ඔයා නිදාගන්න යන්න කලින් මේ ඇෆර්මේෂන් එක ඔයා කියන්න ඕනේ. මම මගේ ආශාවන් සමග මාගේ උසස් සංඛ්‍යාතය සමග පෙළ ගැසී සිටිමි. මම මට අවශ්‍ය සියලුම දේ ලැබීමට සූදානම්. මම සාර්ථකයි. මම වාසනාවන්තයි. මට අවශ්‍ය සියලුම දේ මම ආකර්ෂණය කරගන්නවා. මම එය ලැබීමට සුදුසුයි. විශ්වයට ස්තුතියි. මෙන්න මේ විදිහට මෙන්න මේ ඇෆර්මේෂන් එක ඔයාලා හොඳින් හිතට අරගෙන අර හැමදාම උදේට හවසට කරන ඇෆර්මේෂන්ස් වගේම ගොඩක් හොඳට හිතට අරගෙන කරන්න ඕනේ. ඉතින් මේ ටික තමයි ඔයාලත් එක්ක මට කතා කරන්න ඕනුනේ. ඉතින් 11 කියන ගොඩක් පවර්ෆුල් ඩේ එකක්. මොකක්ම හරි වෙලා ඔයාලට මේ ඩේ එක මිස් වුණොත් අර මම කිව්වා නොවැම්බර් 9 ඉඳන් නොවැම්බර් 15 කියන කාලය ඇතුළත 11 කියන ටයිම් එකකට ඔයාලට මේක කරන්න පුළුවන්. හැබැයි අද දවසේ 11ට මේක ඔයා කරොත් අද දවසේ පවර්ෆුල්. එතකොට අද එන්වයරන්මන්ට් එක, වයිබ්‍රේෂන්ස් මේ හැමදේම ගොඩක් පොසිටිව්. ඉතින් ඔයාට අවශ්‍ය කරන දේවල් ඔයා අද දවසේ ඇතුළත කොහොම හරි මේක කරොත් අට ලැබෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයා උදේ 11ට මේක කරනවා නම් ඔයාට ගොඩක් වෙලාවට අලුත් දේවල් පටන් ගන්න, අලුත් දෙයකට යන්න, එහෙමත් නැත්නම් මොකක් හරි තෝරා ගැනීමකට යන්න පුළුවන්. රෑ 11ට මේක කරනවා නම් ඔයාට පුළුවන්. ඔයාගේ ජීවිතේ මොකක් හරි බයකින් හිටියා නම් ඒ දේවල් ඔයාගේ ජීවිතෙන් එළියට යන විදිහට මේ ලෙටර් එක හරි එහෙමත් නැත්නම් ඉටිපන්දම් මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක හරි ඔයාට ෆලෝ කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ඔයාලා විශ් කරන හැමදේම ඔයාලගේ ජීවිතේ ළඟා වෙන සුබම සුබ දවසක් වෙන්න ඕනි කියලා මම විශ් කරනවා.